මර්රු බඩුවක් ඉන්නවා අපි ළඟ. ආවම අහගනි. දැන් එයි. ඇන්ඩි උඹ මාර කායෙන් අහන්න කියන්නේ. යකෝ ඔබට මතකද උගේ වෙඩින් එකේදී? ෆාදර් වුවම කෙල්ලගේ නම මොකද්ද කියලා? ඌ පර්ර කෑලේ නම කිව්වේ. කයි සීන් එක. යකෝ කෙල්ලගේ තාත්තට හાર્ට් ඇටැක් එකක් යකෝ. ලොවෙන් ඉවරයි කියලා. හලෝ වරේ මචං. ඒකද කාටද ප්‍රශ්නේ තියෙන්නේ? ගම් මේ මට පරක් වෙන්න බෑ. කවුද කෙලෝ ගත්තේ? මූද? මචං මං උඹට මගේ ස්ටෝරිය කියන්නම්. From the first night. Ouch! My foot! Oh, he's knocked him over. What a ripper. What... මනමාලි මොකද මේ ඊයේ බැඳලා අද ඔෆිස් ආවේ පොඩ්ඩක් කටවහගෙන ඉන්නවද ඊයේ රෑ මොකද දත් කැක්කුමද මේ ඔයා ඔයාගේ ඩබ්බලා ගන්නවද හා කොල්ලගේ ෆස්ට් නයිට් එක පුංචි කාලේ ඉඳලා තිබ්බ හීනේ මොනව කරගත්තද දන්නේ නැහැ බලුන් වැඩේ හයිඩ් කරගත්තද කියලා මේ හේ එම දෙයක් උන්නේ නෑ බා එම කිසිම දෙයක් උන්නේ නෑ මේ පොඩි උන්ට මාල්සිය දාන වගේ මට මාල්සිය දාන්න එපා බං උඹ හොල්මන් ෆිල්ම් එක මාත් එක්ක බලන්න ගියත් මම මෝහනේට බය වුණත් උඹ මෝහනේගේ කඳට සුපර්බ් කියන එක ඊයර මොකුත් නොකර ඉදී මේ බානුගේ මස්ස බල්දුවට අත දාන්න නැතුව උඹ උඹේ වැඩ බලාගනි අනේ මේ කියපන්කෝ බං මේ දැන් හැම බූරුවෙක්ම අහන ප්‍රශ්න වලට මම උත්තර දෙන්න ඕනේද යකෝ මෙච්චර හාලත් මූ කියන්නේ නෑනේ අන්න MD එනවා මචං good morning sir good morning sir Yeah? Yesterday marriage? Today my office? sir profession is my first wife sir Super! 10,000 increment. අම්මට සිරි thank you sir මේ උඹ ලක්ෂ 30ක් වේදන් කළ වෙඩින් එකක් කරන් ඕනම දෙයක් කරන්න නැතුව අද ඔෆිස් ආවේ ඔය රුපියල් 1000 ගන්නද Yesterday night? Eh? What happened? අන්න බූරු ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි නාකි කොණ්ඩ කුරුල්ලෙක් අහනවා දැන් උත්තර දීපන් කියපන් සර් ඊයරා නෑ සර් Funny guys. කවුද ඔය බීලනේ ඔව් මම හොද්දට බීලා ඉන්නේ ඒ ප්‍රශ්නයක්ද නෑ මට කිසි ප්‍රශ්නයක් නෑ මං ගෙන් පාටේ නිදා ගන්න
මොකද මෝඩියෝ වෙලා තියෙන්නේ? උඹට ඕන වෙලාවට සද්ද වැඩි කරන්නේ. දෙනවා කොන්ද කැඩිලා යන්න. වහල බුදිය ගනි. පිස්සු හැදලාද? ඒයි මොකද ඊරෑ මට කෝල් කරලා බැනගෙන ගියේ? මට කිසි දෙයක් තේරුන්නේ නැහැ. අමතක කළා. මොකද උනේ කියන්න? ඔයාම හිතන්න මහරෑ ඔයාගේ ගෙදර කවුදෝ මිනිහෙක් හොඳටම බීලා ඔයා ළඟම නිදාගත්තොත් කොහොම තියෙද? ඕව කාටද වෙන්නේ? මොට වෙන්නේ. කසාද ජීවිතයේදී ගෑණියෙක්ට ඔය වගේ දේවල් වලට මුණ දෙන්න වෙනවා. ඒ දේවල් බැලන්ස් කරගෙන ජීවත් වෙන එකටයි පෞල් ජීවිතය කියන්නේ. මට එම් පෞල් ජීවිතයක් ඕනේ. මොනවද ඔයා කියන්නේ? ඔයාට ඕනේ දැන් ඩිවෝස් වෙන්නද? ඩැඩි හින්දා මම මේ මැරේජ් එකට කැමති වුණේ. ඩිවෝස් වෙලා ඩැඩිගේ හිත රිද්දන්න මං කැමති නෑ. මට එමිනිය පින්නන්න බෑ. කුමාරේ මං හිතනවාට පුළුවන් මට උදව් කරන්න. ප්ලීස්. one minute. ඕකේ. හේ මම කියපු එක ගැන ඇහුවද? ඔව් මං ඔයාගේ ට්‍රාන්ස් එක ගැන කතා කළා විතරයි ඔයා මට කෝල් කළා. ඉතින් ට්‍රාන්ස් එක නම් ඕකේ වෙයි. ඇත්තටම ඔයාට මේ ට්‍රාන්ස් එක ඕනෙමද? මේ ඔයා මගේ හිත වෙනස් කරන්න හදන්න එපා. UK US නෙමෙයි. ඉවන් සෝමාලියාවට හරි කමක් නැහැ. මට මේකෙන් කොහොම හරි ගැලවිලා යන්න ඕනේ. හරිනවා තුරරිනවා යල් දීලා යයිද දන්නේ මාරිනෝ මොකද්ද මේක මමයි කඩේ මං කතා කරන්න මිසිස් ජෙනි ඔයාගේ මහත්තයා මේ මොකද කරන්නේ මගේ ගෙදර බඩු පෙට්ටියක් චූ කරන්න පළයක් ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා ඒ වුණාට ඔයාගේ මහත්තයා අද චූ කරලා තින්නේ මගේ ගේ දොරකඩට ඇවිල්ලා එයාට කම්ප්ලේන්ට් වැඩි ආයෙත් පැමිණිලි ආවොත් මම යනවා පොලිසිය මගේ ගෙදර ඇවිල්ලා මගේ වයිෆ් පෙන්නලා ඒ වගේ දුවද කියලා අහනවා කැත්ත වැඩේ නෝනා හොලෝගලු කාලනගා මං හැමදාම උදේට ලයිට් ඔෆ් කරන්න එනවා අද උදේ ලයිට් ඔෆ් කරන්න එනකොට හැම තැනම වමනේ කරලා කවුද මේ හොදන්නේ කවුද මේ සුද්ධ කරන්නේ මිසිස් ජෙනි මේ අන්තිම අවවාදයි ආයි අපිව මෙහාට ගෙන්නන්න එපා අපි යන් මේගොල්ලන්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ යන් මෙහෙට වරි බොමට පොරොන්දු වෙන්න ඕන ඔබ කවදාත් කසාද බඳින්නේ නැහැ කියලා අතෑරම්බා මොකද බං මේ
බැන්ද හැමෝ මනුන්ට බඳින්න එපා කියන්නේ මේ බඳින්න නැතුව මං පුංචි කාලේ දැක්ක හීනවල මොකද වෙන්නේ මේ තරුණ කිව්වේ පරම සත්‍යයක් මේ කලින් බැඳපු නාකියයි අලුත බැඳපු කොල්ලයි දෙන්නම මොකද මේ එකම දේ කියන්නේ මට නිකන් අවුල් වගේ අවුල් වගේද පොඩ්ඩක් ඉන්නකොම විසඳලා දෙන්න ඒ ගොල්ලනේ මේ තමන්ගේ ගෑනිය කරදර හිරියර ඉන්දම මෙතන්ට බොන්නේ නේ එවුන් අතඋස බලලා